ඉතින් ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න කියලා මුලින්ම මම මතක් කරනවා. ඉතින් මං අද පෙන්නන්න යන්නේ අපේ මේ ගෙදර ඉන්න චූටි යාළුවෝ දෙන්නෙක්ගේ හුරතල් දඟ වැඩ. මේ ඉන්නේ චූටි මල්ලි. එයා ඉතින් නිතරම සතුටින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් මං හිතනවා ඔයාලගේ ගෙවල් වල මේ වගේ පුංචි සුරතල්ලු ඇති කියලා. මේ ගහකොළ සතා සීපාව ඒ හැමදේම එක තමයි අපේ ජීවිත සම්පූර්ණ වෙන්නේ. අපේ ගෙදරක් වුණත් සම්පූර්ණ වෙන්නේ මේ ගහකොළ සතා සීපාව මල් ගස්වල හැදෙන ගෙඩි වර්ග අපේ ගෙවල් වල එකතු වෙලා තියෙනවා නම්. ඉතින් මම හිතනවා ඔයාලගේ ගෙවල් වල මේ දේවල් ඔයාලගේ ජීවිතවලට එකතු වෙලා ඇති කියලා. ඉතින් මේ ඉන්නේ අර මම කලින් පෙන්නපු යාළුවගේ අයියා. අයියා කිව්වට අයියාමත් නෙවෙයි. මෙයා අපේ ගෙදරට ආවේ අමුත්තෙක් විදිහට. ඒ වුණාට දැන් ගෙදර අයිතිකාරයා වගේ තමයි ඉන්නේ. බලන්නකෝ ඉන්න ලස්සන. ටිකක් ආඩම්බරයි. වඩා ගන්නවට නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. හැබැයි ඒ වුණාට හරිම අහිංසකයි. පුංචි සත්තු කවුරුත් එහෙමයි. කාගේවත් හිතවල නරකක් නැහැ. මේ බලන්නකෝ මල්ලිත් එක්ක මේ රණ්ඩු වෙන්නේ ඇත්තටම නන් නෙවෙයි. මේ දෙන්න ගොඩක් සතුටින් ඉන්නේ. මල්ලිටත් ඉතින් අයියව නැතුවම බෑ. මේ රණ්ඩු වෙන්නේ හිතේ තරහකට නම් නෙවෙයි. දෙන්න ගොඩාක් ආදරේ වැඩි වුණාම තමයි මේ විදියට රණ්ඩු වෙන්නේ. ඉතින් ඒක අපි දන්නවා. ඒ වුණාට අපිට පේන්නේ රණ්ඩු වෙන්නේ ඇත්තටම තරහින් වගේ. ඔන්න අයියා ඔබිම දාලා මල්ලි කොහොම හරි පුටුව අයිති කරගත්තා. ඒ වුණාට අයියත් එක්ක තරහකින් නම් නෙවෙයි. බලන්නකෝ මේසරෙත් දැස්සට වෙලා රණ්ඩු වෙන හැටි. එයාලගේ පුංචි ලෝකෙ සතුට ඒක තමයි. ඉතින් මිනිස්සු විදියට අපිට පුළුවන් හැමදේම සත්තු වෙනුවෙන් කරන්න ඕන. අපේ ජීවිත කාලේ අපි සත්තු කී දෙනෙක් නම් මුණ ගැහෙනවද? ඉතින් එයාලගේ ජීවිත කාලේට හම්බෙන එකම කට්ටිය අපි විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ඕනේ හැම පහසුකමක්ම අපිට පුළුවන් විදිහට දෙන එක තමයි අපි කරන්න ඕනේ. මොකද මුදල් වලට ගන්න බැරි තරම් සතුටක් ඒගොල්ලෝ අපේ ජීවිතවලට ලබලා දෙනවා. ඉතින් මං හිතනවා ඔයාලගේ ගෙදර මේ වගේ පූස් යාළුවෙක් හරි බලු යාළුවෙක් හරි නැත්නම් වෙන ඕනම සුරතල් යාළුවෙක් හරි ඇති කියලා. ඉතින් එහෙම ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාලා මගේ මේ වීඩියෝ එකටත් ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.